පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට කෙලවෙන්නයි යන්නේ. පල්ලේගමට රෙද්ද පල්ලෙන් බේරෙන දවස වැඩි ඈතක නැහැ. මේ වෙන විටත් ඔබට මේ ප්‍රවෘත්තිය දැනගන්නට ලැබෙන්නට ඇති. ඒ ප්‍රවෘත්තිය නොදන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අටම ස්ථානාධිපති විහාරාධිපති පල්ලේගම හේමරතන හාමුදුරුවන් සම්බන්ධයෙන් ඔහුට එල්ල වුණු චෝදනාවක් තියෙනවා. බරපතල චෝදනාවක්. අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ල වී තිබෙනවා. ඉතින් දැරියගේ ප්‍රකාශ අනුව පළමු වතාවට දැරිය දූෂණයට ලක් වෙලා තියෙනවා කියන්නේ ප්‍රධාන විහාරස්ථානයක හිමි නමක් අතින්. ඉන්පසු තරුණයන් දෙදෙනෙක් අතින් තමා නැවත දූෂණයට පත් වුණ බවත් ප්‍රකාශ වලින් දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් කතාවක් තියෙනවා. ඇයගේ මව විසින් දැරිය වරින් වර විකුණා ඇති බවට. ඉතින් මේ පරීක්ෂණ පැවැත්වෙද්දී දැරියගේ ඇඳුම් කීපයක් වළදමා තිබේදී ගොඩ අරගෙන රසායනාගාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. දැන් තමයි අලුත්ම නිවුස් එක වාර්තා වෙන්නේ. පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට එරෙහිව නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. මෙහෙමයි එසන වාර්තා කරන්නේ. DNA පරීක්ෂණයක් සඳහා ජූනි මාස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් හිටපු අටම ස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට 12 වෙනිදා නියෝග කර තිබෙනවා. ඒ අනුව එම හිමිනම සිය රුධිර සාම්පල් ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ. නිට්ටඹ පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර තිබෙනවා. එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹ පොලිසිය අධිකරණයට කියා සිටියේ අධිකරණ නියෝගයට අනුව 2026 මැයි 4 වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද දැරිය විසින් වළදමා සංගවා තිබීදී සොයාගත් රුධිරය තැවරුණු බවට සැක කෙරෙන ඇඳුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි. ඒ අනුව නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවද පොලිසිය අධිකරණයට කියා සිටියා. දැරියගේ ඇඳුම්වල DNA ඇලීල අන්තර්ගතව ඇති බව DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ අනුව අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට පවසා සිටි පොලිසිය ඒ අනුව රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල් ලබා දෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියා. එමෙන්ම දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනගේ රුධිර සාම්පල ගැළපේද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදු කරන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙසද පොලිසිය තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉතින් දැනට මේ හාමුදුරන්ට විරුද්ධව චෝදනාවක් පමණයි තිබෙන්නේ. ඉතින් මේ චෝදනාව ඔප්පු වුණොත් DNA පරීක්ෂණ සැසඳීමෙන් මේ චෝදනාව ඔප්පු වුණොත් තමයි පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට නිවන් අවබෝධ වෙන්නේ, අම්මා බුදුන් මතක් වෙන්නේ. ඉතින් තමා සසුන්ගත වුණා නම් සිවුර ඇඟලා ගත්තා නම් සීලය සුරකින්නට බැරි නම් සිවුරෙන් ඉවත් වෙලා ඔය කරන අටමංගල්‍යයක් කරගන්න කියලා තමයි හාමුදුරුවන්ට අපි ගිහියන් වශයෙන් දෙන්න දෙන උපදෙස. ඉතින් කම්සප විඳින්න ඕන නම් ගිහි ජීවිතයක් ගත කරන්න කම්සප විඳින්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වගේ සාසනික විනාශයන් කරන්න එපා. බුද්ධ ආගම කිව්වම ඊටාම සංවේදී කාරණාවක් අපේ රටේ. ඉතින් බුද්ධ ආගම විනාශ කරන මේ වගේ ස්වාමින් වහන්සේලා මේ රටින් අතු ගෑවිලා යන්න ඕනේ. මේ රටේ බෞද්ධ ශාසනය පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි බෞද්ධයන්ගේ එකම අභිප්‍රාය.
එකම බලාපොරොත්තුව සැබෑ බෞද්ධයන් මේ බොහෝ දෙනෙක් අපේ ශ්‍රී ලංකාවේ වාසය කරනවා. තව চিරාත් කාලයක් මේ බෞද්ධ ආගම මේ ශාසනය රැකෙන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ගේ ආකල්ප මිනිස්සුන්ගේ මනස සංවර්ධනය වෙන්නේ. නැත්තම් ආගමක් දහමක් නැති වුණොත් රටකට සමාජයකට යහ පැවැත්මක් නැහැ. යහපත් අනාගතයක් නැහැ. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. මගේ වීඩියෝස් බලන හැමෝටම අතත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම channel එක subscribe කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් සමුගන්නම්. සුබ අනාගතයක්.